යබෝ ඉතින් ඔයාලට අලුත් වීඩියෝ එකක් කියලා දෙනවා. ඉතින් ඔයාලා thumbnail එකම දාගෙන ඉතින් සිද්ධිය ඉතින් thumbnail එකේ සිද්ධිය දැක්කම මම ඒක පොඩ්ඩක් කියන්න එපා ඔයාලට. ඉතින් කලින් වීඩියෝ එකක් දැම්මා. ඒ වීඩියෝ එකෙන් අහලා තියෙනවා බිල්ලෝඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ නම කියන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් පෙන්නන්න නම් මනම් ඔය වගේ සිද්ධි ගොඩයි. ඒකම තව සමහර අය දාලා තිබ්බා ගර්ල්ෆ්‍රෙන්ඩ් ලයිව් කරයිද අර වගේ ඒ වගේ ගොඩක් දේවල් දාලා තිබුණා. ඉතින් අපි මෙහෙම කරමු. මම එක ප්‍රශ්නයකට මෙතනදී උත්තර දීලා ඉන්නම්. ලයිව් කරයිද කියන එක ඒක ඔයාලා තමයි තීරණය කරන්න ඕන. අපි මම ඒකම ගර්ල්ෆ්‍රෙන්ඩ් පෙන්නන්න කියලා තිබ්බා. ඒක දැන් පෙන්නන්න. ඉතින් අපි මෙහෙම කරමු. අපි ලෝන් වුල්ෆ් එකක් වගේ ගහන්න දෙමු. ඉතින් ඒ ලෝන් වුල්ෆ් එක එක්ක ඔයාලා ඒ දකින්න ප්ලේයින් එක ඔයාලා මේ ආලගේ ඒකත් එක්ක ඔයාලා කියන්නේ ලයිව් කරොත් හොඳයිද නැද්ද කියලා ඔයාලම කියන්න. එතකොට හරිනේ. දැන් මම කියලා හරියන්නේ නැහනේ බොසා. හරි. ඒකද ඔයාලම ඕන් කියලා ඔයාලා එක මේවා කරන්න. හරි. එහෙනම් අපි යන් වීඩියෝ එකට වීඩියෝ එක කියන්නේ ඉතින් මේක නිකන් ඔහොම යනවා. ඉතින් බලමු ලයිව් කරන්න සුදුසු මට්ටමක ඉඳීද කෙල්ල මොන වගේද ඒක ඔයාලට වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. එහෙනම් බොයිස් අපි යන් වීඩියෝ එකට. යබෝ ඉතින් අර බව කතා කරන්නේ 1xbet app එක ගැන. ඉතින් ඔයාලා දන්නවා මාර්තු 21 ඉඳන් IPL තරඟ පැවැත්වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ IPL තරඟ සජීවව මේ app එක කරා නරඹන ගමන් ඒකේ ලකුණුත් ඔයාලට සජීවව බලා ගන්න පුළුවන්. ඉතින් මේ app එක කරා ඉතින් ඔයාලට පුළුවන් මේ ලකුණු පුරවකතන කරලා ඔයාලට සල්ලි දිනා ගන්න පුළුවන්. උතින් උදාහරණයක් විදිහට ගත්තොත් මොන කණ්ඩායමද දිනන්නේ, දින කණ්ඩායම ගන්න ලකුණු ගන්න, වැඩිම ලකුණු ගන්න කවුද වගේ දේවල් ඔයාලට පුළුවන් ගෙස් කරලා ඔට්ටු තියලා සල්ලි දිනා ගන්න. ඒත් එකම තවර ප්ලේන් කඩන් වැටෙන ඒවා නම් මනම් ඔයගේ ගේම්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒවා ගහලා පුළුවන් ඔයාලට සල්ලි දිනා ගන්න. ඒත් එක මේකෙන් තව BMW කාර්, iPhone laptops තවත් මුදල් තෑග ඔයාලට මේකෙන් දිනා ගන්න පුළුවන්. ඒත් එකම තව ගොඩක් ගේම්ස් තියෙනවා. ඉතින් ඒ ගේම්ස් ප්ලේ කරලා ඔයාලට පුළුවන් මේකෙන් සල්ලි දිනා ගන්න. ඉතින් ඔයාලා මේක රෙජිස්ටර් වෙද්දි මගේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලා රෙජිස්ටර් වුණොත් රුපියල් 35000 දක්වා බෝනස් මුදලුත් ඔයාලට දිනා ගන්න chance එකක් තියෙනවා. ඉතින් තවත් බලන් ඉන්නතෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එකෙන් ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න. ඉතින් රෙජිස්ටර් වෙද්දී බිල් ප්‍රොමෝ කෝඩ් එක ගන්නත් අමතක කරන්න එපා. ඒ හැරෙන්න මේ පැත්ත. බෑ ලැජ්ජයි. ආයි ලැජ්ජා වෙන්නේ මොකටද? බෑනේ මන් දන්නෙත් නෑ ඔක. හරි දන්නේ නැහැ කියන්නේ ඉතින් හරි මූණට ඉමෝජියක් දාලා තියන්න. අනේ බෑ එහෙම බෑ චාටකට. දැන් ඒතො ලයිව් කරන්නේ කොහොමද? මේ මට බෑ. හලෝ හැරෙන්න. ආය හැරෙන්න බැරි කියන්නේ එහෙම එපා. හැරෙනවා. අනේ මට බෑ. හරි ඉතින් ලයිව් කරන්නේ නැද්ද? ඒතොර දැන් මේ වීඩියෝ එක කරගන්නත් නැහැ. දැන් ඒතොර ලයිව් එක කරන්නේ නැද්ද? හරි චුට්ටක් ඉන්නකෝ මම තව චුට්ටකින් හැරෙන්න. තව චුට්ටක් වෙලා ඉඳ. වීඩියෝ එකේතොර ගොඩක් වෙලා යන එක විතරයි වෙන්නේ. හරි චුට්ටක් ඉන්න ඉතින්. ආයෙත් ඉන්න කියන්නේ මොකද්ද? අනේ බෑ මට ලැජ්ජයි. ලැජ්ජා වෙලා හරි එන ඔය පැත්තට එල්ලම ගේම් එක ගන්න පුළුවන්. හැබැයි මන් දන්නේ නෑ. ඔයා කියලා දෙන්න. ඒතොර ලයිව් කරන්නේ කොහොමද? හරි ඔයා ඉතින් කියලා දෙන්න. තාම ඉතින් ලයිව් කරන්නේ නෑනේ. හරි ඉතින් දැන් ඔහම හැරෙනවකෝ. දැන් කට්ටිය අය බලන්නේ න්යාවේ. අනේ බෑ. දැන් ඔක්කොම ඉන්නේ ওই වීඩියෝ එක බලන්න. තාමුසෙ බලන්න. එන්නට වල ලැජ්ජයිනේ. හැරෙනවා. ලැජ්ජයි අර. තව චුට්ටකින්. ආයෙ තව පොඩි වෙලාවක් ඉන්න බෑ. එහෙනම් ඔයා ගේමට ගේම් එක දාලා දෙන්න. හැබැයි කියලා දෙන්න. ඉන්නවා කෙනා ගේම් එක දාලා. හැබැයි මේක සුපිරියටම ගහන්න ඕනේ නැත්තම් ලයිව් දාන්න වෙන්නේ නැහැ. දැන් කට්ටියම එපා ගියා. එහෙම ගහන්න බෑ ගියා. කොහොමද ගේම් එකට යන්නේ? ඔතන තියෙන මොකක්ද? මේකද? ඕකට යන්නකො. ඉතින් ගේම් එකවත් එහෙනම් ඉතින් ලයිව් කරන්න වෙන්නේ නැහනේ. ගේම් එකවත් දන්නේ නැත්. ඉතින් ඉන්නකො චුට්ටක් ඉතින් තව මම පුරුදු වෙන්න එපා. හරි දැන් එහෙනම් මූණ පෙන්නනවා. ඒතකොට ඉවරනේ වැඩි. අනේ බෑ ලැජ්ජයි. පස්සේ පෙන්නන්න. හරි දැන් ඉමෝජියක් දාලා තියෙන්නේ. ඉමෝජිය අයින් කරන්න ඒකට. තව චුට්ටකින් මේව කරන්නකෝ. මම තව ගේම් එකවත් දන්නේ නැහැනේ මොකුත් නේ. අනේ පැංචෝ උඹලාවට කෑලි බලන්න. උඹලා කෑලි බලන්න ආවද? අනේ නිකන් ඵලයලා යන්න. උඹලටත් අර අනුන්ගේ රෙද්දක් මචං ආයේ පෙන්නනවා කිව්වොත් ඉතින් උඹලත් උඩ පැනගෙන බලන්න ඉන්නේ බේසිකයෝ. කෑලි බලන්න ආවද? ඵලයලා යන්න. ඵලයලා අඩුන්ගේ කෑලි බලන්න ආවද? නිකන් ඵලයලා යන්න. ඕකේ මොයිස් එනවා මම වීඩියෝ ඉවර කරනවා. අපි සෙට් එක ඊළඟ වීඩියෝ එකකින් බයි ගුණ පුස.